hello guys කොහමද සෑහෙන කාලයකට පස්සේ ඔන්න අද මම මේ ඉන්නේ ඔහිය බොරලන්ද පාරේ හරියටම කිලෝමීටර් 20 කණුව ළඟ මම අද මෙතනට ආවේ කාලෙකින් කොහෙවත් කැම්පින් කරන්න යන්නත් බැරි වුණා හයිකින් එකක් යන්නත් බැරි වුණා ඒකට තමයි ඒකෙන් කැම්පින් කරන්න තමයි අද මේ ඔහියට ආවේ ඔහියේ කැම්පින් කරන්න කියලා ඒ කියන්නේ අපිට නිකම්ම ගිහිලා කැම්පින් කරන්න කියලා පුළුවන් තැනක් මම දන්න විදිහට නැහැ. ෆොරස්ට් එකේ කැම්පින් සයිට් එකක් තියෙනවා මෙතන ඔහියේ. ඒක තමයි කලින් වෙන් කරවා ගැනීමක් කරලා ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඕන කෙනෙක්ට මෙතනට එන්න පුළුවන්. ඉතින් කාලයකට පස්සේ කරන කැම්පින් එකට මම මේ කැම්පින් සයිට් එක තෝරගත්තා. මොකද මේක ෆැමිලි කැම්පින් එකක්. බබත් එක්කම යන්න ඕන. ඒ නිසා පහසුකම් තියෙන ටිකක් ඒ කියන්නේ වොෂ්රූම් එකක් වාහනේ ළඟටම යන්න පුළුවන් තැනක් එහෙම බලනකොට මේ වගේ කැම්පින් සයිට් එකකට එන්න කියලා තමයි තීරණය කරේ. වැස්ස දවසක් ඔයාලට පේනවා ඇති. අපේ වෙලාව මොකද මේ දවස් ටිකේ මේ ටයිම් එකට බහැලා නැහැ මෙහෙ. නමුත් අද වේලාසරම වැස්ස පටන් අරන් මෙහෙට. අපි යන් මොකද දැන් 2යි වෙලාව. මම පෙන්නන්නම් මෙන්න මේ මෙතනින් තමයි කැම්පින් සයිට් එකට යන මෙතන බැරියර් එකක් තියෙනවා. මෙතන බෝඩ් එකක් තියෙනවා. ඇතුළට යන්නේ. අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා ඉතුරු විස්තර කතා කරමු. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ කැම්පින් ප්ලේස් එකට. කැම්පින් ප්ලේස් එක කිව්වට කැම්පින් සයිට් එක තියෙන ටිකක් පහළ ළඟ මීටර් 100ක් විතර යන්න ඕන අපි. මෙතන තමයි ෆොරස්ට් එකේ යාලගේ ඔෆිස් එක වගේ තැන කිව්වොත් නිවැරදි. අපි මෙතනින් අපේ වාහනේ පාක් කරා මෙතනට මෙන්න පුළුවන් අපේ වාහනේ. මෙතන තමයි පාක් කරන්න පුළුවන් තැනකට තියෙන්නේ. මං කිව්ව තැන තමයි මේක. මම හිතන්නේ කියන්නේ මෙතන කඳුරු භූමිය බාරව වැඩ කරන නිලධාරියා ඉන්න තැන සහ කුස්සිය තියෙන්නේ මෙතන වෙන්න ඕන. එතන කාමර 2යි 3කින් වගේ හදලා තියෙන ලෑලි වලින් හදපු සම්පූර්ණ ගෙයක්. මෙන්න මෙතනින් පහලට මේ පාර දිගේ ගිහිල්ලා අන්න අර සයිඩ් එකෙන් තමයි අපේ කැම්පින් සයිට් එක තියෙන්නේ. අන්න ඔහොමයි මේ කැම්පින් සයිට් එකේ තත්ත්වය. අපි දැන් ආව විතරයි අපි අර පැත්තට ගියේ නැහැ තාම. එතන කැම්පින් සයිට් එකට මොකද තාම එතන තනකොළ වලින් හැදිලා තියෙන සයිට් එකක් තියෙන්නේ. බිම තනකොළ තියෙන්නේ. වැස්සත් එක්ක තත්ත්වය කොහොමද දන්නේ නැහැ. මොකද මඩ වෙලාද එතන කැම්ප් කරන්න පුළුවන්ද තාම ගියේ නැහැ බලන්න. එතනින් තියෙනවා ලස්සන කබානා ටයිප් එකට හදපු ලස්සන එක සම්පූර්ණ ලෑලි වලින් මෙතන ලස්සනට මෙතනින් එහෙම පහලට බහැලා ගිහිල්ලා ලස්සන පාරක් දිගේ ඒකට යන්න පුළුවන්. මොකද මේ විස්තරේ ඒ ගැන විස්තරය අහගන්න බැරුණා මට තාම. මෙතන අපි කතා කරලා බලමු ඒ ගැන විස්තර අපිට නවතින්න පුළුවන්ද කොහොමද නවතින්න පුළුවන් කියලා. මේ පැත්තෙන් ගත්තොත් වැසිකිළිය තියෙනවා. වැසිකිලි කැසිකිලි පහසුකම. මෙතන ඉඳගෙන කෑම කන්න පුළුවන් විදියට මේසයක් වගේ තියෙනවා. මෙතන මම මේක තමයි කුස්සිය වෙන්න ඕන. මෙතන සිංක් එකක් තියෙනවා ටැප් එකක්. ඉතින් මේ වටේම තියෙන ඉතින් වනාන්තරය තමයි. ගහකොළ මෙතනින් වතුර පාරක් ලස්සනට ගලාගෙන යනවා. අර පැත්තේ ඉඳලා ඔහොම මේ පැත්තට අතනින් තව වතුර පාරක් යනවා. මං හිතන්නේ අර ටිකක් ලොකු නාන්න පුළුවන් වගේ වතුර පාර තමයි මං හිතන්නේ එතනින් යන්නේ. ඉතින් මේ වටේම දෙන්නම් රූස්ස ගස් තියෙන ටර්පන්ටයින් පයින් ගස් වගේ ගොඩක් උස ගස් තමයි මේ හරිය තියෙන්නේ. කොහොමද දන්න ඔයාලා ඔහිය බෝරලන්ද පාර කිව්වහම අර වටේ දෙපැත්තේ තියෙන්නේ
පයින් ගස් ටර්පන්ටයින් ගස් අන්නේ ඒ වර්ගයේම ගස් තමයි තියෙන්නේ. හරි ටිකක් ගොරවනවා. වැස්ස තාම අඩු කරලා තියෙන්නේ. මම හිතා සම්පූර්ණ වැස්ස නැවතිලා තියෙන්නේ. ගස් වලින් වැටෙන වතුර සද්දේ තමයි අපිට ඇහෙන්නේ සහ අතන වතුර පාරේ ගලාගෙන යන සද්දේ තමයි අපිට ඇහෙන්නේ. හරි මෙතන විස්තරය මං කරේ මොකද අපි අතෙන්ට ගිහලා ටෙන්ට් ගැහුවට පස්සේ ආයිත් අපි මෙතෙන්ට මම හිතන්නේ වැඩි වෙන්නේ නැති නිසා තමයි ආපු ගමන්ම මෙතන විස්තරය ඔයාලට කිව්වේ. ඒ ගැන දැනගෙන එන්න ඕන නිසා පාර ගැන කිව්වොත් අපේ මං ආවේ ඇල්ටෝ එක එන්න පුළුවන්. පාර ටිකක් සවුත්තුයි තැන් දෙක තුනක ගොඩක්ම පහත වාහනයකට මං හිතන්නේ එන්න පුළුවන් වෙයි කියලා. ගේමක් දුන්නොත් එන්න බැරි කමක් නැහැ. හැබැයි පහසුවෙන් එන්න පුළුවන්. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ටිකක් තියෙන වාහනයක ආවා. ඒ ගැනත් ඔයාලට කියන්න ඕන. මොකද මට එහෙන් කිව්වෙත් නැහැ පොරස්ට් එකේ මං ඇහුවාම වාහනේ මෙතෙන්ට යන්න පුළුවන්ද කියලා. එයාලා කිව්වා ඔව් කියලා. හැබැයි මෙහෙම විස්තරයක් කිව්වේ නැහැ. සහ මං අහලත් තිබ්බේ වාහනයකින්ම මෙතෙන්ට එන්න පුළුවන් කියලා. ආවට පස්සේ තමයි දැනගත්තේ. මොකද එක තැනක් තිබ්බා මම හිතන්නේ වැස්සත් එක්ක වෙන්න ඕන පාර ගැලවිලා ගිහිල්ලා මේ ගල් පෑදිලා මාර ගේමක් දීලා එතනින් ආවේ. හොඳයි. මෙතන විස්තරේ එහෙමයි. ඊට පස්සේ අපි බලමු අපි අතෙන්ට ගිහිල්ලා කැම්ප් සයිට් එකේ තත්ත්වය බලලා අපි ටෙන්ට් එකක් ගෙනාවා. මෙතනිනුත් ටෙන්ට් දෙනවා යාලා. ටෙන්ට් දෙකක් දෙනවා. සහ අපි අපේ ටෙන්ට් එක පාවිච්චි කරනවා. ඒ නිසා අපි ටෙන්ට් එක සෙටප් කරගන්න ඕන. හරි මේ විස්තරයෙන් පස්සේ මම එතනට ගිහිල්ලා එතන විස්තරය ඔයාලට කියන්න. අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ අපේ කැම්පින් සයිට් එකට. ඔන්න දැන් තමයි හරියටම කැම්පින් සයිට් එකට ආවේ. මෙතන මං පෙන්වන්න ඉස්සෙල්ලා වටේ බලන්න. මෙතන තමයි ප්‍රධාන කඳවුරු මොකද්ද කැම්පින් ෆයර් එක අපි රෙඩි කරන්නේ. මෙතන බංකු වටේම තියෙනවා. අතනින් හට් එකක් තියෙනවා සහ මෙතන හට් එකක් තියෙනවා. අතන යාලගේ තියෙනවා පර්මනන්ට් කැම්පින් සයිට් එකක්. ඒ කියන්නේ බිම හදපු තැනක්. සහ මේ ඒරියා එකේ මෙන්න මේ ඒරියා එකේ අපිට අපේ ටෙන්ට් සෙටප් කරගන්න පුළුවන්. මුලින්ම මං කියන්න මේක හරිම ලස්සන තන පිටියක්. ඒ කියන්නේ තනකොළ කපලා හරියට මේන්ටේන් කරලා වගේ. මම දැන් තාම ලාවට පොඩි පොදක් යනවා. වයිප් සහ බබා වාහනේ ඉන්නවා. මම ආවා ටෙන්ට් එක සෙටප් කරන්න. මේ ටෙන්ට් එක මොකද මං පළවෙනි පාට මේ ටෙන්ට් එක ගත්තට පස්සේ මේ කැම්පින් එකක් ආවේ. මගේ ළඟ කලින් තිබ්බේ කොලමන් 4% එක. මේක ඊට වඩා ටිකක් ලොකුයි 8% එක. 8% කිව්වට මේකේ 10කට උනත් ඉන්න පුළුවන්. එච්චර ලොකුයි. බලමු එහෙනම් අපි කැම්පින් ටෙන්ට් එක අලුත් ටෙන්ට් එක සෙටප් කරලා මං හිතන් ඉන්න අර හරිය මේකට කිට්ටු වෙන්න සෙටප් කරන්න. හරි එහෙනම් බලමු කැම්පින් ටෙන්ට් එක සෙටප් කරලා ඊට පස්සේ මොකද කරන්න කියලා. හරි ඔන්න දැන් අපේ ටෙන්ට් එකේ වැඩේ ඉවරයි. මේ තියෙන්නේ මං පෙන්නන්නම්. තව චූටි වැඩ ටිකක් තියෙනවා. මුලින්ම මං වටේ රවුමක් ගිහලා පෙන්නන්නම්. මේක 8% ටෙන්ට් එකක්. හැබැයි මේකේ 10කට 12කට උනත් ඉන්න පුළුවන්. පොඩ්ඩක් තද වෙලා. උඩින් රේන් ෆ්ලයි එකක් තියෙනවා. මේ දැනුත්
මේ පේනවත් දන්නේ පොද වැස්ස තියෙන්නේ. මේ වගේ පොද වැස්සක ඇත්තරම හිතලා කැම්පින් කරලා නැහැ. මොකද කැම්පින් කරන වෙලාවේ වැස්සෝ මිසක අද ඒ වුණාට අපේ අලුත් ටෙන්ට් එක තියෙන නිසා බය නැතුවම වැස්සේ කැම්පින් කරන්න අපි ආවා. මේ විදිහට මෙතන වින්ඩෝ දෙකක් තියෙනවා. ඒ දෙක අපිට උඩට කරලා මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉස්සරහෙන් අපිට තියෙනවා පොඩි කැනපියක්. ඒක ලොකු රේන්ජ් එකක්. එතන අපිට පුළුවන් අපි තාම එක පුටුවයි ගෙනාවේ. අනිත් පුටු තව 3ක් ගෙනාවා. අනිත් දෙක තාම ගෙනාවේ නැහැ මෙතනට. ඒකයි මම කිව්වා තව පොඩි වැඩ ටිකක් තියෙනවා. පුටු 3යි තව මෙතෙන්ට අපි මේසයක් සෙට් කරනවා කැනපියටට. කැනපියට අපිට මේ ඒරියා එකේ ඉන්න පුළුවන් 4-5 දෙනෙක් වුණත් තෙමෙන්නේ නැති වෙන්න. ඒ වගේ ලොකු කැනපියක් තියෙනවා. ඇතුළත් මම පෙන්නන්න. මම මේ ටෙන්ට් එක නිසාම හෙලෝ සෙනු බබා. සෙනු බබා. හොඳයිද? හොඳයිද? ඔය ආසාවෙන් හිටියේ කැම්පින් කරන්න? හරි. ඔය වඩින් පුතේ. මේ යා මෙට්‍රස් දෙයක් මම ගත්තා. ඩබල් එකයි සිංගල් එකයි. ඇතුළ ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා ඇතුළ. උඩ එතන පොකට්ස් තියෙනවා. අපිට මෙතන ඕනනම් මේ ටෙන්ට් එක කෑලි දෙකකට කියන්නේ සෙපරේට් කරන්න පුළුවන්. මේ මැදින් අපිට කැමති නම් ඒ කියන්නේ ෆැමිලි දෙකකට හරි කපල් දෙකකට හරි ඉන්න පුළුවන් විදියට ඒක වෙන් කරගන්න පුළුවන්. එයා මේට්‍රස් දෙකක් දාගත්තා ෆුල් සැපේ නිදා ගන්න හිතාගෙන. පොඩි පොද වැස්සක් යනවා තාම. රෑ වෙනකොට මෙහෙට වහින්නේ නැහැ කියලා තමයි කිව්වේ. දවල් වෙලාවේ වහිනවා හවස. බලමු මාරම ලස්සනයි වටේ අර පැත්ත මීදුම බාලා. අපි මේ ඉන්නේ වනාන්තරයේ කියන්නේ කැලයක්කින් වට වෙච්ච තැනක ඕපන් ඒරියා එක. ඒ නිසා මාරම ලස්සනයි. කඳු ඒ කියන්නේ සමිට් ලෙවල් එකක වගේ නෙමෙයි මේක වෙනම එක්ස්පීරියන්ස් එකක්. අපි වෙනදා කඳු උඩට ගිහිල්ලා කඳු මුදුන් වල කැම්පින් කරාම වටේටම view එක තියෙනවා. මෙතන එහෙම එකක් නැහැ. මෙතන කැම්පින් සයිට් එකක් විතරයි. ෆොරස්ට් එකෙන් තමයි මේක මේන්ටේන් කරන්නේ. මම ඔයාලට විස්තර කිව්වා. ඒක ඕන කෙනෙක්ට විස්තර දෙනවා ඒක වෙන් කරවා ගන්න කොහොමද කියලා. හැබැයි ඔන්ලයින් බෑ. ඒකට යන්න වෙනවා ෆොරස්ට් එකේ කොහෙද අපේ ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේ කොළඹ තියෙන ඔෆිස් එකට හරි මේ කිට්ටුව කෙනෙක් නම් වැලිමඩ ඔෆිස් එකනුත් පුළුවන් කියලා කිව්වා. වැඩි ගානකුත් යන්නේ නැහැ. අපිට මෙතෙන්ද ගිය 4725යි මේක සයිට් එක බුක් කරන්න. අපි මේ ෆැමිලි එකාවට සයිට් එක බුක් කරාම අපිට පුළුවන් මම හිතන්නේ 10ක් 12කට වුණත් එන්න පුළුවන් මෙතෙන්ට. ඒලවන්ස් එක තියෙනවා ඒ පර්මිට් එකට අපි බුකින් කරාම. නමුත් අද අපි ෆැමිලි එකට ඒ කියන්නේ එක්කෙනෙක් ආවත් දෙන්නෙක් ආවත් ඒ සයිට් එකම බුක් කරන්න යන ගාන එක පේ කරන්න වෙනවා. අපේ ටෙන්ට් එක ළඟම මේ හට් එක තියෙනවා. අපිට මේක තෙමෙන්නේ ටිකක්වත් අපිට මෙතන උයන කරන දේවල් උනත් බය නැතුව කරන්න පුළුවන්. මැද පොඩි ටේබල් එකක් වගේ තියෙනවා. වටේට ඉඳ ගන්න පුළුවන් 5 දෙනෙක්ට පුළුවන් පොඩි පුටු තියෙනවා. එන්න කොහොමයි තත්ත්වය. මම මොකද හවස් වෙන්න කලින් වීඩියෝ එක ගත්තේ. වැස්ස කොහොමද කියන්න දන්නෙත් නැහැ. වැස්ස වැඩි වේද පායයිද කියලා. ඔය චූට්ටක් පායලා කියලා ආයිත් පොඩ්ඩක් වැස්ස වහින්න ගත්තා. ඒකයි. අද ඉන්නේ අපි විතරයි. අතනින් මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු තැන අතන අපේ වාහනේ නවත්තලා පාක් කරේ. මෙතන තමයි අර රූම් දෙකයි කුස්සියයි තියෙන්නේ. මෙතන තව මං කිව්වේ කබාන ටයිප් හට්ටයක් ලස්සනට මාරම ලස්සන එක මම ළඟට ගිහිල්ලා වීඩියෝ එකක් පෙන්නන්න. මං ගියා ළඟට බලන්න. ඒකත් මාරම ලස්සනයි. ඒකේ විස්තරය නම් දන්නේ නැහැ. ඒක මේ සයිට් එක බුක් කරාම එතෙන් ඉන්න පුළුවන්ද විස්තර දන්නේ නැහැ. මොකුත් ආවහම මෙතන බලා ගන්න. ඒකට බාරකරුගෙන් විස්තරය අහලා දැනගන්න ඕනේ ඒකේ. අය පුතේ. ඔය ටේබල් එක අරන් එන්න. ඕක චාය එක මෙතනින් තියන්න. ඇතුළට ගන්න එපා. මේ පැත්තට. ඒ පැත්තට තියමු. ඒ පැත්තට.
හා මං අරන් එන්න. තව දෙකක් තියෙනවනේ. තව දෙකක් තියෙනවනේ. හා මේක ඔයාගේද? එහෙනම් අම්මගේ තාත්තගේ දෙක මං අරන් එන්න. මෙතන චූටි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අතන ඉඳලා මෙතෙන්ට එහාට මෙහාට යන්න එන්න ගියාම පොඩ්ඩක් කරදරයි. අද විශේෂයෙන්ම වහින දවසට අර ලෑලි වලින් හදලා තියෙන පාලම ලිස්සනවා. හරිම කල්පනාවෙන් එතනින් එහාට මෙහාට යන්න ඕන. තව වාහනේ තියෙනවා බඩු ටිකක් අරන් එන්න. මොකද වෙන තියෙන බඩු මුට්ටු ඇඳුම් ඒ වගේ පොඩි ලයිට් පවර් බෑන්ක් ඒ ටික වාහනේට ගිහලා තව දෙපාරක්වත් යන්න වෙයි මං හිතන්නේ. එයා මාරෝ විතරයි තියෙන්නේ. ලොකු දුරක් නෑ අතෙන්ට. මේ පොඩ්ඩ යන්න තියෙන මීටර් 100ක් වගේ 150ක් වගේ. කම්මැලිකම නිදි. මෙතන ලස්සනට ඇරේන්ජ් කරලා තියෙනවා වටේට. මෙතන ගිනි මැලයක් ගැහුවට පස්සේ ලස්සනට වාඩි වෙලා ඔයාලා හැමෝටම සතුටු වෙන්න පුළුවන් විදියට සින්දුවක් කියන්න, කයියක් දාගෙන ඉන්න, ආගිය තොරතුරු ඕන දෙයක් කතා කරගන්න. හැබැයි ඒ දේ අද කරන්න වෙන්නේ නැහැ. මොකද වැස්සත් එක්ක ආයි කතා දෙයක් නැහැ. මේ ගිනි මැලයන් නම් ගහන්න වෙන්නේ නැහැ. මොකද දර හොයාගන්න වෙන්නේ නැහැ. දැන් සති 2-3ක කාලයක් තිස්සේ මෙහෙට වහිනවා. ඒ හින්දා හොඳටම තෙමිලා ඇත්තේ මෙතන ළඟකදී ගිනි මැලයක් ගහපු පාටක් පේන්නත් නැහැ. ඉතුරු වෙච්ච දර කැල්ලක් ඇත්තෙත් නැහැ. තිබුණොත් වැඩක් වෙන්නේත් නැහැ. ලස්සන ගස් ටිකක් තියෙනවා මල් පිපිල සුදු පාටට. මම ආයෙත් වටේ පෙන්නන්න. මෙතන මේ ඒරියා එකත් ලොකුයි මාර. ඒ කියන්නේ ඔයාලට ඇක්ටිවිටීස් ඕන දෙයක් කරන්නත් ඉඩ තියෙනවා ගිනි මැලේ වටේට. වටේටම කැලේ. හරි ඔන්න ඔහොමයි මෙතන තත්ත්වය. මම මේ වීඩියෝ එක කරේ මොකද වෙලාව තියෙනවා දැන් තාම 3:00 වෙලාව. අඳුරු ස්වභාවයක් තියෙන්නේ වහින නිසා. වටේම මීදුම බාලා පැහැදිලි අහසක් නැහැ මෙතන. ඒකයි මම හිතන්නේ මෙතෙන්ට සත්තු වෙනවා වල්ලූරු හැමදාම හාරලා තියෙන්නේ. මේ බිම පෙරලලා වගා කරන්න වගේ බිම හදලා තියෙන්නේ. වෙන කවුරුන් නෙමෙයි මම හිතන්නේ වල්ලූරු තමයි. මේ ළඟම කැම්පින් සයිට් එක. එයාලගෙන් කරදරයක් අපිට නැහැ. මොකද මේ කැලේ ගෝන්නු වල්ලූරෝ තෑවෝ මේ වගේ පරිසරයක ඉන්න පුළුවන් සත්තු ඕන කෙනෙක්ට නිදහසේ ඉන්න පුළුවන්. මොකද අපි තමයි එයාලගේ මේ පරිසරයට ඇවිල්ලා ඉන්නේ. පර්මිට් එකක් කරන් උනා. අපි එයාලට කරදරයක් නැහැ. එයාලගෙන් අපිට කරදරයක්වත් නැහැ. මෙතන ළඟම අතන ටොයිලට් එකක් තියෙනවා. මම හිතන්නේ ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙයි. මං අතන ටොයිලට් එක නම් හොඳයි. අපි ඒකට ගිය බලන්න ගියා. ඒක පිරිසිදුවට තියෙනවා. වතුර තත්ත්වය මම හිතන්නේ මේ වතුර පාරේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වතුර තමයි තියෙන්නේ. කන්න බොන්න උයන්න ඕන දෙයකට. අතන නම් ලොකු වතුර පාරක් යන එක අපිට නාන්න උනත් පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 2-3ක ගැඹුරක් තියෙනවා. හරි. අපි ඉතුරු වැඩ ටිකත් කරගෙන ටික හවස් වෙගෙන එනවා. මොකද හවස් නෝමල් විදිහට හවස් වෙන්න කලින් මෙහි අඳුර නිසා ඉතුරු වැඩ ටිකත් කරගන්න ඕන. වාහනේට ගිහිල්ලා ඇවිල්ලා ඒ වැඩේ ඉවරයක් කරගන්න ඕන. මොකද ආයිත් රැට යන්න එන්න තියාගන්න බෑ. වැස්සොත් විශේෂයෙන්ම යන්න එන්න බෑ මෙතන. කූඩැල්ලොත් ටිකක් ඉන්නවා. ඒකත් කියන්න ඕන. මොකද පායන කාලේට නම් මෙතන නැතුව ඇති. මොකද අද වුණත් බොහොම අඩු පිරිසක් තමයි එක්රැස් වෙලා ඉන්නේ කූඩැල්ල. අපි වෙනද යන නකස් වල වෙන කැලවල් වල යන වගේ කූඩැල්ල පොකුරු පිටින් නැහැ. දැන් කූඩැල්ල එක්කෙනෙක් දෙන්නේ තමයි දැනටමත් මම ඇඟේ ඉඳලා අයින් කරේ. ඒ නිසා ඒ ගැන කියන්න ඕන. මම හිතන්නේ වහින නිසා තමයි එයාලා මේ එක්කෙනා දෙන්න හරි ඉන්නේ. හරි එයාලට පාඩුවේ එහෙම්ම ඉන්න කියලා කියනවා. මොකද එළියට එන්නේ නැතුව. අනිත් සත්තු නම් ආවත් කමන්නේ. කූඩැල්ල පොඩි වුණාට එන්න එපා ඔයාලා. හරි මේ දෙන්න නම් සැපරණේදී. මොකද මේ අපි මේ දවස් දෙක ටුවර් එකක් ඉවර කළා. දැන් අද කැම්පින් එකට ආවේ. ඊයේ පෙරේදා දෙකම අපි නුවරලි හිටියේ. ඊයේ සිංගල් ට්‍රී කන්ද අපි පොඩි හයික් එකක් තියෙනවනේ එතන. වාහනේ උඩටම යන්න බැරි නිසා ඒ හයික් එක ගිහිල්ලා බබාට අවශ්‍ය පොඩ අමාරුයි කිව්වා. එහෙමම අපි හෝර්න් ප්ලේන්ස් යන්නත් කල්පනා කරලා ප්ලෑන් කරන් හිටියේ. ඒ යන්නත් බැරුණා කමන්නේ ඒක.
යනවා කියන්නේ ආසාවට යනවා. මොකද කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ. අද ආවෙත් නුවරඑළිය පට්ටිපොළ ඔහිය පාරේ මෙතනට ඔහියට ආවේ. මොකද කොච්චර ගියත් ආසාව යන්නෙම නැති පාර. යන්නම ආසයි. විශේෂයෙන්ම මොකද මේ දැන් මම හිතා 7-8 පාරක් තිස්සේ මේ පාරේ යන්නේම මොකද විශේෂයෙන්ම කොටියෙක් බලාගන්න. නෑ කොටි නෑ. ඕන තරම් ඉන්න එනකොට අපි යන වෙලාවට නෑ. ආයෙන්නම් පුතේ. තව බඩු ටිකක් තියෙනවා මම වාහනේට ගිහින් එන්න. බඩු දෙන්න ටික කමින්. ඔයා හොඳයිද? ඔයා හැපිද? ඈ? හැපිද? හොඳයිද මෙතන? ෂෝයිද? හා. ඔද බබා මාර කැමති කැම්පින් වලට. මේ ළඟදී ආගේ බර්ත්ඩේ එක තිබුණා. එයාගේ බර්ත්ඩේ එකට මොනවද ඕන කියලා ඇහුවම එයා කිව්වේ එයා ට්‍රිප් එකක් එක්ක යන්න. එයාව කැම්පින් එකක් එක්ක යන්න කියලා. ඒකයි මේ කැම්පින් එක විශේෂයෙන්ම ආවෙත්. හරි. ඔන්න දැන් අපි තේකක් හදන්න යන්නේ. ඒ ගමන්ම රෑට උයන්නත් එක්ක මොකද රෙඩි වෙන්න කියලා හැදුවේ. දැන් නම් මම හිතන්නේ 5:05 කාලා වගේ වෙලා තියෙන්නේ. රෑ වුණාට පස්සේ පොඩ්ඩක් කරදරයි. මොකද අතන ඉඳලා අපි මෙතනට යන්න ඕන. මෙතන උයන්න ලේසි. ඒකයි. රෑ වුණාට පස්සේ පේන්නේ නැහැ කූඩැල්ලෝ කරදරෙත් නිසා. ඒ නිසා අපි බැලුවේ දැම්ම උඩ රෙඩි වෙන්න උයන්න. අපි කෝපි එකක් හැදුවා. තාම බිව්වෙත් නැහැ කෝපි එක. මොකද වැස්ස නිසා සීතල ටිකක් අඩුයි. සීතල අඩුයි. කෝපි එක නිවලේටින් කරා. අද අපි මොනවද හදන්නේ? ෆ්‍රයිඩ් රයිස්. මම හිතන්නේ චිකන් අපි ගෙනාවා. පට්ටිපොළෙන් චිකන් ගත්තා අපි. කැරට් ලීක්ස් නේ ලුණු කොළ. කැරට් ලීක්ස් ලුණු කොළ රෙඩි කරලා තියෙන්නේ. මේ දස් පිටික සබන් කැල්ලත් මෙතන. මම ඉස්සෙල්ලා ගියා අතන තියෙන වතුර පාර ළඟට භාජන ටික සෝදන් එන්න. පට්ටම සීතලයි. මං කකුල් දෙක විතරයි දැම්මේ. ගල් වෙලා ගියා. එහෙම ආයිත් උඩට නැගලා ගලක් උඩ නැගලා තමයි භාජන ටික උදගත්තේ. උඩල්ලොත් එක්ක බැරි. යන්නෙත් නැහැ කැසුවට. ඔන්න මේ මම මෙන්න මේ වැඩේ පෙන්නන්න තමයි මේ දැන් වීඩියෝ එක ගත්තේ. ගෙනාවු බඩු ඔක්කොම තාම මෙතන. මෙතන මේ මේසයක් තියෙනවා. මේ මේසේ හයි කරන්න ඕනේ. ඇන ටික හොයා ගන්න බැරුව මෙච්චර වෙලා වාහනේ පෙරළුවා. අස්සකද වෙලා හම්බුණා. දැන් බලන්න පොඩ්ඩක් ඉස්සරට වඩා වෙනස්. මීදුම වෙනසකුත් නැහැ. පොඩ්ඩක් අඳුර වැඩි වෙලා තියෙන එච්චරයි. රයිට්. අපි චූටි බෙහෙතක් දුන්නා. මේ මොනවද ඩෙටෝල් එක පොල් තෙල කවලම් කරලා මෙතන බලා ගන්න ඉන්න මහත්තයා. එයා ෆොරස්ට් එකේ නිලධාරියෙක්. ඒ පිටින් තාම නම් දැන් කලින් නැගපුවකෙත් දුවේද කලින් හිටියේ. ඔන්න එහෙනම් අපි මේ වැඩ ටික මෙහෙම යන ගමන් වෙන පෙන්වන්න විශේෂ දෙයක්වත් නැහැ. මම අතන වතුර පාර ළඟට දැන් ආයි චන්න ඉන්නේ. කොහොම හරි ගේමක් දීලා මූණකටවත් හොද ගන්න ඕන. කරන්න බැරි වැඩක් මං කිව්වට. මොකද? වතුර ගේන්න යන්නත් ඕන. මොකද වතුර පට්ටම ක්ලියර් කන්න බොන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ එතනින් තමයි වතුර ගන්න වෙන්නේ. අපි ලොකු බෝතලයක් ගෙනාවා. ඒකට දැන් කලින් එකපාරක් මං ගෙනාවු වතුරට ඉවර වුණා. දැන් ආයි ගෙන්න යන්නේ. ෂෙනුල් බබා. එයා ඉන්නවා අතල්ලේ. එයා ඇතුළට දාලා හිර කරලා තින්නේ අපි දොර වහලා. එළියට බහින්න දෙන්නේ නැහැ. මොකද කූඩැල්ලොත් එක්ක. දැන් කූඩැල්ලෝ දෙන්නේ එයාගේ කකුලේ එල්ලිලා හිටියා. එයාට පුරුදු නැහැ එක දැනගෙන ඉඳලා. එයා මෙහෙම ඉන්න කෙනෙක් නෙවෙයි. දුවලා බැලලා දඟලලා ඉන්න කෙනෙක්. එයා ෆෝන් එක ඔබ ඉන්නවා ඉතින්.
මාරම ලස්සනයි. ගොරවන සද්ද ඇහෙනවා, වතුර ගලන් යන සද්ද ඇහෙනවා, කුරුල්ලෝ කෑ ගහනවා. ඊට අමතරව අපේ සද්ද තමයි තියෙන්නේ. හරි. මම තව ටිකකින් මේ වතුර පාර ළඟට ගිහිල්ලා මම ඔයාලට ආයෙත් වීඩියෝ එකක් ගන්නම්. මේ තමයි මම අර කියපු වතුර පාර. අර පැත්තේ ඉඳන් කන්ද ඉඳන් කැලේ ඉඳන් ගලාගෙන එනවා. පට්ටම සීතලයි. දැන් වෙලාව 6ට 10ක් වගේ වෙලා ඇති. පොඩ්ඩක් කරුවලයි. මම ආවා මේ මස් ටික හොදගෙන වතුර එකක් අරන් යන්න. තව භාජන ටිකක් තියෙනවා හොදගන්න. මම ඒ ටික කරගෙන ඉන්නම්. කොහොම ඉන්න? තාවටේ ඉවරයි. වැඩ ටික ඉවරයි. ආයිත් පාරක් එන්න ඕන. මූණකට සෝද ගන්න. තාපොද්දෙන් දැක්කනේ භාජනයක් ගියාම තමයි යන්තම් අල්ලගත්තා. දැන් නම් ටිකක් රෑ වෙලා තියෙන්නේ. තාම උයන පියන වැඩ ටික තමයි තාම යන්නේ. මොකද එහාට මෙහාට ගිහිල්ලා දැන් කකුල් රිදෙනවා. දැන් නම් තත්ත්වය අපි දැන් එතන වැඩේ යනවා. මොකද සේනු? මේක මේ පැත්තෙන් සපත්තු ටික තියලා තියෙනවා. ඒක ගණන් ගන්න එපා. මොකද මේ ලිප අපි මෙතන උඩ තියලා තිබ්බේ. පස්සේ හුළඟ නිසා අපි මෙතෙන්ට ගත්තා. මේකේ අද රයිස් එක ගන්න හදන්නේ. මේකේ මම හිතන්නේ කැරට් ඒ මික්ස් එක තියෙන්නේ චිකන් ටික දාලා. ඇයි සේනෝල්? අපි ටෙන්ට් එක අතන ටෙන්ට් එකට ලයිට් එක දාලා ආවේ. රෑතත් වෙන්න මේක තමයි තාම පොද වැස්ස. තාම පොද වැස්ස යන්නේ. වටේ මර පැත්තේ නම් අර උඩ තියෙන මේ එකේ නම් හට් එකේ නම් එතන කරන්ට් එක තියෙනවා. එතෙන්ට යනකම් ඒ ළඟදී තමයි එතෙන්ට කරන්ට් එක දීලා තියෙන්නේ. අපි දැන් අපි බත් එක අපේ පොඩි රයිස් මේ ගෑස් එකේ හදන්න බැරි නිසා හාල් එක විතරක් මේ රයිස් එක හදන්න අතන උඩට දීලා ආවා. එතන තියෙනවා රයිස් කුකර් එක. ඉතින් නිකන් බොරුවට දඟලන්න ඕනේ නැහැ. අපිට ලන්තෑරුම් දෙකක් දුන්නා. එකක් අපි මෙතන ඉල්ලලා තියෙනවා අපේ ටෙන්ට් එක ළඟ. එකක් අපි හට් එකේ තාම බිම තියෙන්නේ. ඒක එල්ලන්න ඕන. උඩින් කොහෙන් හරි. හරි ඔන්නෝක තමයි දැනට තත්ත්වය. රයිට් අපි ඊට පස්සේ රැට කන්න ඕන. තව මම හිතන්නේ පැය භාගයක් විතර වැඩේ ඔක්කොම ෆිනිෂ්. කැම ටික අපි අතෙන්ට ගන්න යනවා. මෙහෙ රිලව් ඉන්නවලු. රැට නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් අපි හවස් වෙලාවේ මෙතන කැම බඩු එහෙම තනියම දාලා යන්න එපා කිව්වා. ඇවිල්ලා උස්සන් යනවා කිව්වා. ආයි කාගෙද කින්න මන් දහන්නේ නැහැ කිව්වා. හරිද අපිට මෙතන වලට ඉවර කරලා අපි ඔක්කොම අපේ ටෙන්ට් එක ළඟට ගිහිල්ලා අතනට ගිහිල්ලා සෙටප් කරලා කන්න ලෑස්ති වෙලා මම ඔයාලට වීඩියෝ එකක් ගන්නම්. ඔන්න දැන් අපි රෑ කෑම එක ගන්න තමයි දැන් රෙඩි වෙන්නේ. මොකද දැන් වෙලාව 9:10ට කිට්ටු වෙලා තියෙන්නේ.
අපි ඔක්කොම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා වගේ එළිය තමයි අපි පියන වැඩ ඔක්කොම ටික කරේ. කරලා අපි ඔක්කොම ටික ටෙන්ට් එක ඇතුළට අරගෙන ඇවිල්ලා නිවේ පාඩුවේ වොෂ් එකක් දාලා අර සීතල වතුරෙන් වොෂ් එකක් දාලා අපි අමාරුවෙන් දැම්මේ. මේෂෙනු දාලා දැන් තමයි අපි කැමර සෙට් වෙන්නේ. good morning. ඔන්න අලුත් දවසක්. කාලගුණේ හාත්පසින්ම අනිත් පැත්ත ගහලා තියෙන්නේ. අහස මාරම පැහැදිලි. වැස්ස ආගියතක් නැහැ. මොකද ඊයේ රාත් මම හිතන්නේ 2ට 3ටත් වැස්ස ඊයේ. බලන්න වටේ ලස්සන කොහොමද කියලා. මාරම ලස්සනයි. අවුව මේ පැත්තෙන් වැටිලා අඳුරු තැන් කළු පාටයි. එළිය වැටිච්ච තැන් විතරක් එළිය වෙලා මාරම කම්බිනේෂන් එකත් එක්ක මාරම ලස්සනක් තියෙන්නේ. ඊයර නම් සුපිරියරම නින්ද ගියා. උඩල්ලොත් එක්ක තමයි බැරි. කකුල තිබ්බ විතරක් උඩල්ලු දෙන්න. සෙනුල් බබා තාම නිදි. අපේ ප්ලෑන් එක මොකද මේ මෙහෙට 10-11 වගේ වෙද්දි වැස්ස පටන් ගන්නවා කියලා තමයි කිව්වේ. ඒ නිසා මොකද අපි අද යනවනේ. එක දවසේ අපි මෙහෙ ඉන්නේ. ඒ නිසා අපි බැලුවේ උදේට කාලා ඉක්මනට මෙතන මේ බඩු ටික අරගෙන යන්නටක් ගාලා.
වැස්ස පටන් ගත්තොත් නැත්නම් ආයිත් මොකද ඊයේ තමයි වැස්සේ පොද වැස්සේ තමයි සේරම දේවල් කරේ. ආතල් තමයි වුණාට අදත් තෙමෙන්න බෑ වගේ. මොකද යන දවසනේ ගෙදර යන නිසා වැස්ස පටන් ගන්න කලින් වැඩ සේරම ඉවර කරලා මෙතනින් බඩු ටික අරහෙට අදින්නත් ඕන. ඒකත් ටුක්ටක් කරදරයි කියන්නේ එහාට මෙහාට එකපාරින් ගෙනියන්න බෑනේ බඩු ටික. බඩු ගොඩක් තියෙනවා. ඒ නිසා අපි ඊයරෑ මෙතන ලන්තෑරුම තාම පත්තු වෙනවා. මෙතන එළියේ කෑම බඩු මුකුත් තිබ්බේ නැහැ. අපි මෙතන සත්තු කැවසෙන තැන නිසා අපේ අනිත් බඩු ටික විතරයි මෙතන තිබ්බේ. මොකද දැන් කරන්නේ? දැන් වෙලාව 7:10යි. 7:10යි අපි දැන් පිටත් වෙන්න ගත්තනම් හොඳයි වගේ. අර රන්තෑරුමත් තාම පත්තු වෙනවා. ලස්සනයිද අපේ එතකොට කැම්පින් සෙටප් එක? මම ඩ්‍රෝන් ෂොට් එකකුත් ගත්තා. ඒ ටික තමයි ඔයාලා ඉස්සෙල්ලා දැක්කේ. මාරම ලස්සන view එකක් දැක්ක මම ඩ්‍රෝන් එකට. ලස්සන කියන්නේ මේ ඉර එළියත් එක්ක අර කොළ පාට වෙලා එළිය වෙලා ඒ එළිය වැඩිච්ච තැන් කොළ පාටයි අඳුරු තැන් කළු පාටයි ඒක මාර ලස්සනක් තියෙන්නේ. ඔන්න ඕකයි මෙතන ඔහිය කඳ උරු භූමියේ තත්ත්වය. ඔයාලට මේ කැම්පින් සයිට් එක ඔන්ලයින් බුක් කරන්න බෑ. යන්නම ඕන මේ ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා තමයි අදාළ ගෙවීම් කරලා මේක වෙන් කරවා ගැනීම කරන්න පුළුවන්. රයිට්. තව විශේෂ දේවල් නැහැ. මොකද දැන් අපි කිව්වා වගේ යන්න රෙඩි වෙන්න ඕන ඉක්මනටම වැස්ස පටන් ගන්න කලින්. අපි උදේට විශේෂ දෙයක් හදන්නෙත් නැහැ. ඉක්මනින් යන්න ඕන නිසා මේ පොද බත් හදන්න ප්ලෑන් කරන් තමයි අපි ආවේ. ඒ වුණාට ඒකට වෙලාව මදි කියලා හිතනවා. ඒක බත් හදාද හිටියොත් අපිට තෙමෙන්න වෙනවා. මේ ලස්සනට දැන් පායලා තිබ්බට තව පැයෙන් දෙකෙන් මේක ටක් ගාලා වෙනස් වෙනවා. ඒ නිසා නූඩල්ස් ගෙනාවා අපි සුපුරුදු පරිදි. නූඩල්ස් එකක් කාලා අපි ටක් ගාලා මෙතනින් කැපෙන්න තමයි හදන්නේ. රයිට්. සෙල්මු බබා. ඔය බලන්න. සෙල්මු බබා දොයිනේ තාම. එළියෙන්නේ. කූඩැල්ලෝ එළියෙන් ටෙන්ට් එක එළියෙන් නගිනවා උඩට යාලා ඇතුළට රින් ගන්න පුළුවන් කියලා හිතාගෙන සෝරි මචං ඇතුළට එන්න බෑ. රයිට්. ඔන්නෝකයි තත්ත්වය. හරි එහෙනම් මම දැන් මේ වීඩියෝ එක ඉවර කරන්නම්. තව පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාලා. මොකද මෙතන මාර ලස්සන දේවල් තියෙන පොඩි මැක්‍රෝ දේවල් සහ අතන වතුර පාර මාර ලස්සන. රයිට්. එහෙනම් අපි ඊළඟ vlog එකේදී හම්බ වෙමු. ඔහිය කැම්පින් සයිට් එකේ ඉඳන් කරන මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා කැමති නම් තව කාට හරි බලන්න ෂෙයා කරන්න. channel එකත් Traveller Sri Lanka subscribe කරන්න. subscribe කරලා තියාගන්න. මොකද මේ වීඩියෝ එක දැම්මේ අවුරුදු 1කමාරකින් විතර තමයි මේ වීඩියෝ එක වැටෙන්නේ. අපි අන්තිමට රත් කැලේ පතනේ තමයි කැම්පින් එකක් ගියේ. ඊට පස්සේ මේ අද තමයි ආවේ. වීඩියෝ එක දිගටම කෙරෙන්නේ නැහැ. මොකද වෙලාවක් තිබුණේ නැහැ ඇත්තටම කොහෙවත් යන්න කැම්පින් එකක් කරන්න. පොඩි ගමන් ගියාට. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.